අද දවසේ අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කරන්නේ මේ රටේ ජාතික තලයේ ප්‍රධානම රාජ්‍ය බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුලේ ඇති වෙලා තියෙන තාම ගැටලුකාරී තත්වයක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන්න. ඔබ දන්නවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තමයි මේ රටේ තියෙන එකම සංවර්ධන බැංකුව. ඒ වගේම සම්පූර්ණයෙන්ම රජයට අයත් ප්‍රධාන ජාතික තලයේ බැංකුවක්. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මේ රට තුල ස්ථාපිත වෙන්නේම විශේෂයෙන් අපේ රටේ ඈත ගම්දනව්වල විශේෂයෙන් ලංකා බැංකුව මහජන බැංකුව හෝ ඒ හා සම්බන්ධිත ඒ වගේ අනිකුත් පෞද්ගලික බැංකුත් එක්ක ගනුදෙනු කරන්න අපහසු ගමේ එහෙම නැත්නම් ඈත රට පුරා විහිදී පැතිරී සිටින සුළු ව්‍යාපාරිකයන්ට ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ඒ ජන ප්‍රජාව උදෙසා තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව බිහි කිරීමේ පරම අරමුණ වෙන්නේ. දැන් මේ අරමුණේ ඉඳලා අවුරුදු ගණනාවක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඊටාම ශක්තිමත්ව ගණදෙනුකාර ප්‍රජාවක් එක්ක මේ කටයුතු කරගෙන පැමිණපු ගමනක් තිබුණා. හැබැයි දැන් අවුරුදු දෙකකට විතර පෙර මේ වර්තමාන ආණ්ඩුව යටතේ අලුතෙන් සභාපතිවරයෙකු පත් කරලා එව්වා බැංකුවට. මේ සභාපතිවරයාගේ ආගමනය සමග මේ දක්වා ආපු ගමන අවුරුදු දෙකකට ආසන්න ගමන තුල ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රාජ්‍ය බැංකුවක් හැටියට මේ රටේ ඒ කරගෙන ආපු සුවිශේෂී කටයුතු මේ වෙන විට බරපතල ආකාරයෙන් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. දැන් මේ තත්වයන් පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපි මුදල් ඇමතිවරයා හැටියට ගරු ජනාධිපතිතුමාට ලිඛිතව අවස්ථා කිහිපයකදී දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මුදල් නියෝජ්‍ය ඇමතිතුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. භාණ්ඩාගාරයේ ලේකම්තුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම භාණ්ඩාගාරයේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම මේ සභාපතිවරයාගේ සහ ඔහුගේ සමහර නිලධාරීන්ගේ කටයුතු නිසා මේ බැංකුවේ කටයුතු ගැටලුවකට මුහුණ දෙනවා. එහෙම නැත්නම් ආරවුලක් බවට පරිවර්තනය වෙනවා කියන එක පිළිබඳව සංගමයේ හැටියට අපි සභාපතිවරයා එක්කත් අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා. ඊට අමතරව සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයත් සමග සාකච්ඡා කරලා සංගමයේ හැටියට අපි ඉල්ලීමක් කරා අපි සහයෝගයෙන් මේ කටයුතු කරගෙන මේ බැංකුව ශක්තිමත්ව ඉස්සරහට පවත්වාගෙන යමු කියලා. මතක තියාගත යුතු කාරණේ වෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ආරම්භ කරපු දවසේ සිට මේ දක්වාම ලාභ ලැබමින් රට පුරා මොන ආර්ථික ගැටලු පීඩන ආවා වුණත් මේ බැංකුව ශක්තිමත්ව ඉස්සරහට අරගෙන යන්නට ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපි කළමනාකාරීත්වයන් සමග අධ්‍යක්ෂක මණ්ඩල සමග ඉතිහාසයේ ඊටම සහයෝගයෙන් කටයුතු කරලා තමයි මේ බැංකුව ශක්තිමත්ව පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි කනගාටුදායක තත්ත්වය වෙන්නේ මේ අලුතෙන් පත් වෙලා ආපු සභාපතිවරයා ඔහු පෞද්ගලිකාංශේ බැංකුවක ඉඳලා තමයි මේ බැංකුවට එන්නේ. ඔහුගේ ඒ කටයුතු කරපු පෞද්ගලිකාංශේ ඒ අත්දැකීම් එක්ක නිසා දෝ මේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටවලා තියෙන අරමුණු ගැන පරමාර්ථ ගැන කිසිම හැඟීමක් නැතුව ඒ අවශ්‍ය දේ ඒ විදිහට කරන්නේ නැතුව අත්නෝමතික විදිහට කටයුතු කරන නිසා තමයි මේ ගැටලුව අද උඩුදුවලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය අපි විසඳාගත යුතුයි. වහාම මෙහෙම බැංකුවට ඉදිරියට ගමනක් නැහැ. මෙහෙම පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. මේ තත්ත්වය පිළිබඳව අපි දේශපාලන අධිකාරියට දැනුවත් කරලා සාකච්ඡා කරලා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා සාධාරණ පිළිගත හැකි මට්ටමකට මේකට විසඳුම් දෙන්න කියන ඉල්ලීම කළා වුණත් මේ දක්වා මේ සඳහා කිසිම පැහැදිලි හා නිශ්චිත විසඳුමක් නැති නිසා ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපිට සිද්ධ වෙලා තියෙනවා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්න. විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපි ඉතා වගකීමෙන් කටයුතු කරන සංගමයක්. මේ රටේ විශේෂයෙන් රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ විශාල කාර්යභාරයක් ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපි ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. අපි දැක්කා මේ බැංකුවේ මේ කටයුතු කරගෙන යන ආකාරය අනුව තුරු අනාගතයේ බරපතල තත්වයකට මුහුණ දෙනවා කියන එක අපි මීට අවුරුදු 1.5කට 2කට පෙර ඉඳලා තමයි කිව්වේ. ඒ කියපු කිසිම දෙයකට දේශපාලන අධිකාරිය හෝ මුදල් අමාත්‍යාංශය එහෙම නැත්නම් බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය කළමනාකාරීත්වය මේ කියන කිසි කෙනෙක් ඒවට ඇහුම්කන් නොදීමේ ප්‍රතිඵලය හැටියට තමයි අද යම් යම් අවාසනාවන්ත තත්වයන් බැංකුව තුල ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ අනුව මේ අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡාමය ප්‍රවේශයන් අවුරුදු 2ක් තිස්සේ අසාර්ථක වුණ නිසා තමයි ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපිට මේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද දවසේ රාජ්‍ය දේශපාලන අධිකාරියෙන් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා දැන්වත් මේ ප්‍රශ්නය අවබෝධ කරගෙන සාකච්ඡාමය ප්‍රවේශයන් වලට
ඇවිල්ලා මේ මතුවලා තියෙන අර්බුද බැංකුව ඇතුලේ අභ්‍යන්තරේ මෙහෙයුම් පද්ධතිය ඇති වෙලා තියෙන බරපතල අර්බුද වහාම निराකරණය කරගෙන බැංකුව ඉදිරියට ශක්තිමත්ව පවත්වාගෙන යන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න කියන ඉල්ලීම කරන්න අපි මේ අවස්ථාව පාදක කරගන්නවා. ඒක එහෙම උනේ නැත්නම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශාඛා සංගමය ඇතුලේ හෙට දවසේ ආරම්භ වෙන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අනිද්දා දවසේ කියන්නේ නුදුරු අනාගතයේදී මේක මේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය පමණක් නෙවෙයි බැංකු පද්ධතියේ අර්බුදයක් බවට ඔඩුදුවන්න නියමිතයි කියන අනතුරු ඇඟවීම අපි මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.